ආයිබෝවන් තුම්මුල්ල ගෝඩයිරි YouTube නාලිකාව වෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. පහුගිය දිනවල මාධ්‍ය වෙත යම් වීඩියෝ රාම් පෙළක් නිකුත්ව තිබුණා. ඒ යුක්‍රේනය විසින් කුර්ස් ප්‍රාන්තයේදී ඒ වගේම බෙල්ගොරඩ් ප්‍රාන්තයේදී අත්හරලද ඔවුන්ගේ නවීන බටහිර අවියායුධ සම්බන්ධව. ඇත්තට මේ නවීන බටහිර අවියායුධ ඔවුන් මේ සටන්වලදී පරාජයට පත්ව පසුබසිද්දී දමා ගියේ ඒවා. ඉතින් රුසියාව මේවා මොස්කව් නගරයේ ප්‍රදර්ශනය සඳහා රැගෙන යන ආකාරය පිළිබඳ වීඩියෝ රාම් පෙළක් ලැබිලා තියෙනවා. ඉතින් මේ අතර නවීන බටහිර අවියායුධ රැසක් තිබෙනවා. බලන්න මේ වීඩියෝ රාම් පෙළ. ඔබට මේ මුලින්ම දක්නට ලැබෙන්නේ මේ සන්නද්ධ රථ යුද ටැංකි. ඔවුන් දුම්රියක් යොදාගෙන රැගෙන යන ආකාරය. බොහෝ විට මේවා මොස්කව් නගරේ සහ වෙනත් ප්‍රධාන නගරවලදී ඔවුන් රුසියානු ජනතාවට ප්‍රදර්ශනය කරනවා. දැන්ටමත් එවැනි ප්‍රදර්ශන කිහිපයක් පැවැත්වෙනවා. ඒ වගේම යම් සන්නද්ධ රථ ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා එහෙම නැත්නම් රිවර්ස් ඉන්ජිනියරින් කටයුතු සඳහා යොදා ගන්නවා. විශේෂයෙන්ම මේවා ඔවුන් ඉරානයට සහ චීනයට ලබා දෙන බවක් ආරංචි වෙනවා. මොකද මේ ඉරානය සහ චීනය කියන්නේ රිවර්ස් ඉන්ජිනියරින්. එහෙම නැත්නම් මේ තාක්ෂණයේ පසුපසට ගොස් මේවා පිළිබඳ රහස් සොයාගන්න දක්ෂයන්. විශේෂයෙන්ම මේ සන්නද්ධ රථ යුද ටැංකි මේ නවීන අවියායුධ බොහොමයක් රුසියාව අත්පත් කරගත්තේ රුසියානු භූමියේදීමයි. මොකද පහුගිය අගෝස්තු 6 වෙනිදා ඔවුන් යුක්‍රේනය රුසියාවේ කුර්ස් ප්‍රාන්තය ආක්‍රමණය කළා. මේ වන විට සම්පූර්ණයෙන්ම යුක්‍රේන හමුදා කුර්ස් ප්‍රාන්තයෙන් පළවා හරින්න රුසියානු හමුදා සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ කුර්ස් සටනින් තමයි මේ විශාල අවියායුධ වගේ රුසියාවට ලැබුණේ. ඒ වගේම මෑතකදී බෙල්ගොරඩ් ප්‍රාන්තයට යුක්‍රේන හමුදා ඇතුළු වුණා. එහිදී යම් ආකාරයකට විශාල අවියායුධ ප්‍රමාණයක් නැවතත් යුක්‍රේනට අහිමි වෙලා තිබෙනවා. මොන වගේ දේවල්ද රුසියාවට මේ යුක්‍රේනයෙන් ලැබුණේ? ඔව් විශේෂයෙන්ම සන්නද්ධ රථ IFV Infantry Fighting Vehicles. ඒ වගේම APC Armored Personnel Carriers. මේ වර්ග දෙක විශාල වශයෙන් යුක්‍රේනය මේ මෙහෙයුම් සඳහා යොදාගත්තා. විශේෂයෙන්ම ඇමරිකාවේ නිෂ්පාදිත M2 Bradley ඒ වගේම M113 මේ වර්ග දෙක ඉතා විශාල ලෙස යුක්‍රේනට ඇමරිකාවෙන් ලැබුණා. M2 Bradley කියන්නේ ඇමරිකාව සතු ඉතාම ප්‍රධාන පෙළේ IFV එක. ඒ වගේම ඇමරිකන් ඉන්ටර්නැෂනල් Max Pro සන්නද්ධ රථය. ඉතින් මේ වර්ග කිහිපේ මේවා රුසියාවට ලැබුණා. ඒ වගේම මේ කුරුස් මෙහෙයුමේදී යුක්‍රේනය වැඩි වශයෙන් ඇමරිකානු ස්ට්‍රයිකර් ඉන්ෆැන්ට්‍රි ෆයිටින් වෙහිකල් එකක් භාවිතා කළා. යුක්‍රේනට මහා බ්‍රිතාන්‍යයෙන් එක්සත් රාජධානියෙන් ලැබුණු හස්කි ඒ වගේම මස්ටිෆ් සන්නද්ධ රථත් විශාල වශයෙන් මේ සටනට යොදාගත්තා. ඉතින් මේ මස්ටිෆ් සහ හස්කි රථත් මේ අතර තියෙනවා. ඒ වගේම තුර්කිය නිෂ්පාදිත නවීන කර්පි ඉන්ෆැන්ට්‍රි ෆයිටින් වෙහිකල්ස් කිහිපයකුත් මේ අතර තියෙනවා. ජර්මනියේ මාඩා, ප්‍රංශයේ MX-10, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ බුෂ්මාස්ටර්. මේ නවීන නේටෝ රටවල නිෂ්පාදනය කරපු සියලුම වර්ගවල සන්නද්ධ රථ IFV එහෙම නැත්නම් Infantry Fighting Vehicles එහෙම නැත්නම් APC Armored Personnel Carriers මේ වර්ග දෙකම මේ සන්නද්ධ යුද ටැංකි වලට අමතරව රුසියාවට නේටෝ රටවලින් දැන් ලැබිලා තියෙනවා. ඉතින් මේවා රුසියාවට ඉතාමත් ප්‍රයෝජනවත් ඔවුන්ගේ තාක්ෂණය දියුණු කරන්න. ඒ වගේම සමහර යුද ටැංකි සන්නද්ධ රථ පාවිච්චි කළ හැකි මට්ටමේ ඒවා. පහුගිය දවසක රුසියානු හමුදාව මේ M2 Bradley සන්නද්ධ රථයක් ඔවුන්ගේ සටන් වලට යොදාගෙන තිබුණා. ඒ සම්බන්ධ වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. මේ M2 Bradley එක ඔවුන් නවීකරණය කරලා මේ ඩ්‍රෝන වලට පහර දිය නොහැකි ආකාරයේ දැල් ආවරණයක් සකස් කරලා ඔවුන් පාවිච්චි කරන ආකාරයක් මේ වීඩියෝ එකෙන් පෙන්වුම් කරනවා. ඒ වගේම රුසියාවට Leopard Abrams ටැංකි කිහිපයකුත් මේ කුරුස් සටනින් ලැබුණා. ඉතින් ඇත්තටම යුක්‍රේනය මේ කුරුස් මෙහෙයුමේ නිකරුණේ තමන්ගේ සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් රුසියාවට ලබා දුන් බව තමයි පේන්න තියෙන්නේ. අද වීඩියෝ එකෙන් ඔබ වෙත ඉදිරිපත් කළේ මේ රුසියාවට
යුක්‍රේනයෙන් ලැබුණු වෝ ට්‍රොෆීස් ගැන. ඉතින් මෙවැනි විශාල සන්නද්ධරත ප්‍රමාණයක් යුදරැන්ගේ ප්‍රමාණයක් දැන් රුසියාවට ලැබිලා තියෙනවා. ඉතින් සමහරක් ඒවා රුසියාව ඉතාමත් ප්‍රදර්ශනාත්මකව මොස්කව් ඒ වගේම සෙන්ට් පීටර්ස්බර්ග් නගරවල ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම තවත් සමහරක් මං කලින් කිව්වා වගේ ඊරානයට චීනයට ලබා දෙනවා. ඒ රිවර්ස් ඉන්ජිනියරින් කරන්න. යුක්‍රේන යුද භූමියේ අලුත්ම තොරතුරු සමග තවත් වීඩියෝකින් හමු වනතුරු සමගන්නම්. ඔබට සුබ දවසක්.